මගේ ආදරණීය දුවේ පුතේ නැන්ද ආවා ඔයාලට තවත් ලස්සන සුරංගනා කතාවක් අරගෙන. ඒ තමයි ස්නෝ වයිට් කතාව. මේ කතාව ජර්මනියෙන් තමයි බිහි වෙලා තියෙන්නේ. නැන්ද ග්‍රීම්ස් ෆේරි ටේල්ස් පොතෙන් තමයි මේ කතාව උපුට ගත්තේ. ඔන්න එකෝමත් එක රටක ඈත රාජධානියක ලස්සන රැජිනක් ජීවත් වුණා. මේ රැජින දරුවෙක් බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට මේ රාජධානියට හිම කුණාටුවක් ආවා. මේ වෙලාවේ මේ රැජින විවෘත ජනේලයක් ළඟට වෙලා ඇඳුමක් මසමින් හිටියා. එතකොට එකපාරටම ඉදිකටුව රැජිනගේ ඇඟිල්ලේ ඇනුණා. ඉදිකටුව ඇනුණු රැජිනගේ ඇඟිල්ලෙන් ලේ ඇවිල්ලා එළියේ තියෙන හිම උඩට වැටුණා. කළු පාට ජනේලෙන් එළිය බලාගෙන හිටපු රැජින මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. අනේ හිම වගේ සුදු සමක් තියෙන, රුධිරය වගේ රතු තොල් තියෙන, කළු පාට හිසකෙස් තියෙන ලස්සන දූසිඟිත්තියක් මටත් හිටියනම්. ඔන්න ඉතින් ඉක්මනින්ම රැජිනගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරමින් රැජින ප්‍රාර්ථනා කළා වගේම ලස්සන දූ කුමාරිකාවක් ලැබුණා. ඇයට ස්නෝ වයිට් කියන නමක් තිබ්බා. හැබැයි ඉතින් මේ සතුට තිබුණේ ටික කාලයයි. හිතුවේවත් නැති විදිහට රැජින මිය ගියා. ඔන්න ඉතින් ටික කාලෙකින් රජතුමා ආයෙත් පාරක් විවාහ වුණා. මේ රැජිනත් බොහෝම ලස්සන රැජිනක්. ඒත් ඉතින් කලින් රැජින වගේ මේ රැජින යුම යහපත් උනේ නැහැ. ඇයට තිබුණේ බොහෝම නපුරු කුරිරු සිතුවිලි. මේ රැජින ළඟ තිබුණා මැජික් කණ්ණාඩියක්. රැජින හුඟක් වෙලාවට මේ කණ්ණාඩියෙන් මෙහෙම අහන්න පුරුදු වෙලා හිටියා. කැඩපත කැඩපත කවුරුන්ද මේ ලෝකේ කාන්තාවන්ගෙන් ලස්සනම කාන්තාව? මේ ලෝකේ කාන්තාවන්ගෙන් ලස්සනම කාන්තාව ඔබයි මගේ රැජිනියනි. අවුරුදු ගණනාවක්ම කණ්ණාඩිය මේ විදිහට පිළිතුරු දුන්නා. ඔන්න අපේ චූටි ස්නෝ වයිට් කුමාරිකාව දවසින් දවස ලොකු වුණා. කාලයක් යනකොට ඇය බොහොම රූමත් කාන්තාවක් විදිහට ලොකු වුණා. එක දවසක් රැජින පුරුදු විදිහටම කණ්ණාඩියට කතා කළා. කැඩපත කවුරුන්ද මේ ලෝකේ ලස්සනම කාන්තාව? රැජිනියනි, ඔබයි මගේ රැජිනිය. නමුත් මේ ලෝකේ ලස්සනම කාන්තාව ස්නෝ වයිට් කුමාරිකාවයි. මේක අහපු රැජිනට හොඳටම කේන්ති ගියා. ඊර්ෂ්‍යාවෙන් පුපුර ස්නෝ වයිට් කුමාරිකාව විනාශ කරන්න ක්‍රමයක් හෙව්වා. ඔන්න දුවේ පුතේ මේ නපුරු රැජින දඩයක්කාරයෙක් හොයාගෙන ඔහුට අණ කළා ස්නෝ වයිට් කුමාරිකාව වනාන්තරයට ගෙනihin විනාශ කරලා දාන්න කියලා. සාක්ෂියක් විදිහට කුමාරිකාවගේ හදවත අරන් ඉන්න කියලා මේ නපුරු රැජින දඩයක්කාරයාට අණ කළා. නුඹ ස්නෝ වයිට් වනාන්තරයට ගෙන ගොස් විනාශ කරලා දාන්න ඕනි. සාක්ෂියක් විදිහට ඇගේ හදවත මට රැගෙන ආ යුතුයි. හොඳමයි රැජිනියනි, ඔබ කියූ ලෙසටම මම ඒ ඉටු කරන්නෙමි. ඔන්න ඉතින් දඩයක්කාරයා රැජින කියපු විදිහටම ස්නෝ වයිට් කුමාරිකාව අරගෙන වනාන්තරයට ගියා. ඒත් ඉතින් ස්නෝ වයිට් කුමාරියගේ අහිංසකකමයි රූමත්කමයි දැකලා දඩයක්කාරයාට හිතුනේ නැහැ ඒට කරදරයක් කරන්න. ඔහු ඇයට යන්න ඉඩ දුන්නා. කුමරියගේ හදවත වෙනුවට දඩයක්කරු දඩයම් කරපු වල්ලුවරෙකුගේ හදවත නපුරු රැජිනට ගෙනියන් දුන්නා. ස්නෝ වයිට් කුමාරිකාව කැලේ ඈතට ගිහිල්ලා හැංගෙන්න තැනක් හෙව්වා. මේ වෙලාවේ ස්නෝ වයිට් කුමාරිකාව දැක්කා හරිම අමුතු ප්‍රමාණයේ හුඟක් කුඩා නිවසක් තියෙනවා. හරි අමුතු ඉතා කුඩා නිවසක්. ගිහින් බලන්න ඕනේ කවුරුන්ද මේ නිවසේ ඉන්නේ කියලා. ඔන්න ඉතින් ස්නෝ වයිට් කුමරිය මේ ගේ ඇතුළට ගිහිල්ලා බැලුවා කවුද ඉන්නේ කියලා. ඒත් ඉතින් කුමරියට කාවවත් හොයාගන්න බැරි වුණා. කුමරිය හිමිහිට ගේ ඇතුළට ගිහිල්ලා බැලුවා. එතකොට දැක්කා මේ කුඩා නිවස ඇතුලේ කුඩා ප්‍රමාණයේ ඇඳන් 7ක්, පුටු 7ක්, මේසයක් තියෙනවා. ස්නෝ වයිට් කුමරිය හිටියේ හුඟක් බඩගින්නෙන්. ඒ වගේම මහන්සියෙන්. ඉතින් ස්නෝ වයිට් කුමරිය මේ ගෙදර තිබුණු කෑම ටිකක් කාලා වයින් ටිකක් බිව්වා. ටික වෙලාවකින් කුමරියට ඇඳක් උඩ හොඳටම නිින්ද ගියා. ඔන්න ඉතින් ටික වෙලාවකින් මේ ගෙදර අයිතිකාරයෝ ආවා. කවුද දන්නවද දුවේ පුතේ මේ ගෙදර අයිතිකාරයෝ? ඒ තමයි කුඩා කුරුමිට්ටන් 7 දෙනෙක්. කුරුමිට්ටෝ ආවට පස්සේ දැක්කා රූමත් කාන්තාවක් ඇඳක් උඩට වෙලා හොඳටම නිදි. මේ කවුරුන්ද මේ? ස්නෝ වයිට් කුමරිය දැකලා පුදුමයටපත් වුණු කුරුමිට්ටෙක් ඇහැව්වා. අවදිවන්න කවුරුන්ද ඔබ?
අපි නැති අතරේ අපේ නිවසට පැමිණ සිටින ඔබ කවුරුන්ද? මේ විදිහට කුරුමිට්ටන් ස්නෝ වයිට් කුමරිය කවුද කියලා අහන්න පටන් ගත්තා. ඉතින් දුවේ පුතේ මේ වෙලාවේ ස්නෝ වයිට් කුමරිය සිද්ධ වුණු ඔක්කොම කුරුමිට්ටන්ට කිව්වා. මගේ කුඩම මාගෙන ඊර්ෂ්‍යාවෙන් මා විනාශ කරන්න දඩයක්කාරයෙකුට අණ කළා. ඒත් ඔහු මම ගැන අනුකම්පා කරලා මාව අතහැරියා. අනේ මට ඔබලත් සමග ඉන්න ඉඩ දෙන්න. මම ඔබලාට කෑම බීම හදලා නිවස පිරිසිදු කරගෙන ඉන්නම්. ස්නෝ වයිට් කුමරියකගේ කතාව අහලා කුරුමිට්ටන් 7 දෙනාට දුක හිතුණා. ඕනෑට එහි රැඳෙන්න ඉඩ දුන්නා. ඒ වගේම කුරුමිට්ටෝ ස්නෝ වයිට් කුමරියට අවවාද කළා. නපුරු කුඩම්මා ඇයට ආයෙත් පාරක් අනතුරක් කරයි කියලා. ඔන්න දුවේ පුතේ මේ අතර නපුරු රැජින ස්නෝ වයිට් කුමරිය මිය ගිහින් කියලා හිතාගෙන ආයෙත් පාරක් කැඩපතින් මෙහෙම අහනවා. හොඳයි කැඩපත, දැන් කියනු කවුරුන්ද මේ ලෝකේ සිටින ලස්සනම කාන්තාව? සමා වෙන්න මගේ රජිනියනි, මේ ලොව ලස්සනම කාන්තාව ස්නෝ වයිට් කුමාරිකාවයි. වෙලාවේ නපුරු රැජින මැජික් කණ්ණාඩිය නිසා ස්නෝ වයිට් කුමරිය මිය ගිහින් නැහැ කියලා දැනගන්නවා. තව තවත් කෝපයටත් ඊර්ෂ්‍යාවටත් පත්වෙන නපුරු කුඩම්මා ඇයම ගිහිල්ලා ස්නෝ වයිට් කුමරිය විනාශ කරන්න සැලසුමක් හදනවා. නපුරු රැජින මහලු එළෙන්දියෙක් විදිහට වෙස් වලාගෙන ලේස් ඇඳුම විකුණ ගියා. කොහොම හරි රැජින ස්නෝ වයිට් කුමරිය හොයාගෙන ඇයට ලේස් ඇඳුමක් විකුණුවා. ඔහෝ, ඔබ කෙතරම් රූමත් තරුණියක්ද? බලන්න, මා ළඟ ඔබටම ගැලපෙන ලස්සන ලේස් ඇඳුමක් තියෙනවා. මේ එකක් අරගෙන ඇඳගෙන බලන්නකෝ. ඔබේ රූමත් බව තවත් වැඩි වේවි. කුරුමිට්ටන් කරපු අනතුරු ඇඟවීම අමතක වුණු ස්නෝ වයිට් කුමරිය ලේස් ඇඳුමක් මිලට ගත්තා. ඇය එය ඇඳගෙන හැඩ බැලුවා. මේ වෙලාවේ ලේස් ඇඳුම ඇඟට තදට හිර වෙන නිසා කුමරියගේ ශරීරය පාන නැතුව ගියා. මේ වෙලාවේ මෙතනට ආපු කිරුමිට්ටන් මේක දැකලා ලේස් ඇඳුම කපලා අයින් කරලා ඇයව බේරගත්තා. නපුරු රැජින මේනොත් කුමරිය බේරුම් බව දැනගත්තා. හැබැයි ඉතින් ඇය උත්සාහය අතහැරියේ නැහැ. ඇය පනාවෙලෙන්දියෙක් විදිහට වෙස් වලාගෙන ගිහිල්ලා ස්නෝ වයිට් කුමරියට විෂ සහිත පනාවක් විකුණුවා. ඕ බලන්න, මේ තරම් සුන්දර තරුණියගේ කොණ්ඩය කෙතරම් ලස්සනද? ඔබටම ගැලපෙන පනාවක් මා ළඟ තියෙනවා. ඒ අරගෙන ඔබේ කොණ්ඩය පීරා බලන්න. මේ වෙලාවෙත් රැවටුණු ස්නෝ වයිට් කුමරිය පනාව අරගෙන ඇගේ කොණ්ඩය පීරන්න පටන් ගත්තා. පනාවේ විෂ ඔළුවට වදිනකොටම ස්නෝ වයිට් කුමරිය සිහි නැති වුණා. ඔන්න මේ වෙලාවෙත් මෙතනට ආපු කුරුමිට්ටෝ ස්නෝ වයිට් කුමරියගේ කොණ්ඩෙන් ඉක්මනින්ම පනාව අයින් කරලා ඇයව බේරගත්තා. ඔන්න දුවේ පුතේ, මේ නපුරු රැජින තවමත් එයාගේ උත්සාහය අතහැරියේ නැහැ. ඇයට ඕන උනේ කොහොම හරි ස්නෝ වයිට් කුමරිය විනාශ කරලා මේ ලෝකේ ලස්සනම කාන්තාව ඇය වෙන්න. ඔන්න රැජින මේ වෙලාවේ භාගයක් රතු පාට භාගයක් වල පාට ඇපල් ගෙඩියක් නිර්මාණය කළා. ඇපල් ගෙඩිය රතු පාට පැත්ත විෂ මිශ්‍ර කරලා තිබුණා. ඔන්න ඉතින් මේ පාරත් රැජින ඇපල් වෙලෙන්දියෙක් විදිහට වෙස් වලාගෙන ස්නෝ වයිට් කුමරිය බලන්න ගියා. මේ කැලේ සිටින මේ තරම් රූමත් ඔබ කවුරුන්ද දියණිය? බලන්න මා ළඟ තියෙන මේ ඇපල්. මේ මුළු රාජධානියේම රසම ඇපල් විකුණන්නේ මම. මේ ගෙඩිය අරගෙන ඔබත් රස බලන්නකෝ. ඔන්න ඉතින් මේ පාරත් රැවටුණු ස්නෝ වයිට් කුමරිය විෂ සහිත ඇපල් ගෙඩිය අරගෙන කෑවා. ඊට පස්සේ විෂ ඇඟට ඇතුල් වෙනකොටම කුමරිය සිහි නැතුව ඇදගෙන වැටුණා. කුමරිය මිය ගියා කියලා හිතපු රැජින බොහොම සතුටින් මාලිගාවට ගියා. අම්මේ අයියෝ ඔබේ අවසානය. ඔන්න ඉතින් මේ වෙලාවේ කුරුමිට්ටන් වැඩ ඉවර වෙලා ගෙදරට ආවා. එතකොට දැක්කා කුමරිය සිහි නැතිව වැටිලා ඉන්නවා. කුමරියගේ සිහිය ගන්න කොච්චර උත්සාහ කරත් කුරුමිට්ටන්ට බැරි වුණා. ඉතින් කුරුමිට්ටෝ තීරණය කළා ඇය මිය ගිහිල්ලා කියලා. ඒත් ඉතින් මිය ගියත් ස්නෝ වයිට් කුමරියගේ රූමත් බව නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඉතින් ඒ නිසා කුරුමිට්ටන්ට හිත හදාගන්න බැරි වුණා ඇයව භූම දානය කරන්න.
මිය ගියත් ඇගේ රූප සපුවේ කවදාවත් අඩුවක් නම් වෙලා තිබුණේ නැහැ. ඒක නම් ඇත්ත. හරියට ඇය ජීවත් වෙලා ඉන්නවා වගේ. අපි ඇයව කවදාවත් භූම දානය නොකර වීදුරු පෙට්ටියක දාලා ටික දවසක් බලා සිටිමුද? ඔන්න ඉතින් ස්නෝ වයිට් කුමරිය භූමදානය කරන්න අකමැති වුණු කුරුමිට්ටෝ ඇයව වීදුරු පෙට්ටියක දාලා බලාගෙන හිටියා. ඔන්න දුවේ පුතේ මේ අතර එක දවසක් වෙනත් රාජධානියක කුමාරයෙක් මේ කැලේ දඩේමේ ආවා. ඔහු දැක්ක බොහොම රූමත් තරුණියක් වීදුරු පෙට්ටියක නිදාගෙන ඉන්නවා. මේ වෙලාවේ කුරුමිට්ටන් මේ කුමාරයාට ඔක්කොම විස්තරය කිව්වා. ස්නෝ වයිට් කුමරියගේ මේ දුක හිතෙන කතාව අහගෙන හිටපු කුමාරයාට හුඟක් දුක හිතුණා. ඉතින් කුමාරයා කුරුමිට්ටන්ගෙන් මෙහෙම ඉල්ලීමක් කළා. මේ සුන්දර යුවතිය මාත් සමග මාගේ රාජධානියට රැගෙන යාමට ඉඩ දෙන්න. ඉතින් කුරුමිට්ටන් කුමාරයාගේ ඉල්ලීමට ඉඩ දුන්නා. ඔන්න ඉතින් කුමාරයාගේ සේවකයින් ස්නෝ වයිට් කුමරිය දාලා තියෙන වීදුරු පෙට්ටියත් අරගෙන කුමාරයාගේ රාජධානියට යනවා. ඔන්න මේ වෙලාවේ එක සේවකයෙක්ගේ කකුල පැටලිලා කුමරිය දාගෙන යන වීදුරු පෙට්ටිය බිමට වැටුණා. ඔන්න දුවේ පුතේ මේ වෙලාවේ කුමරියගේ උගුරේ හිර වෙලා තිබුණු ඇපල් කෑල්ල එළියට ආවා. එතකොටම ස්නෝ වයිට් කුමරියට සිහිය ආවා. අනිත් අය පුදුම වුණා. ස්නෝ වයිට් කුමරියට සිහිය ආවද බව දැකපු කුමාරයාට හරියම සතුටුයි. කුමාරයා ස්නෝ වයිට් කුමරියකගෙන් මෙහෙම ඉල්ලීමක් කළා. ඒ මොකද්ද දන්නවද? ඔහුත් සමග විවාහ වෙන්න කියලා. මාගේ රූමත් ස්නෝ වයිට් කුමරිය, මා කැමති ඔබ විවාහ කරගන්න. ඊට ඔබ කැමති නම් මාගේ රාජධානියට ගොස් අපි දෙදෙනා විවාහ වෙමු. ඉතින් කුමාරයාගේ ඉල්ලීමට ස්නෝ වයිට් කුමරිය කැමති වුණා. කුමාරයාගේ සතුට ඉහවහා ගියා. ඉක්මනින්ම රාජධානියට ගිහින් මහා ඉහළින් විවාහ උත්සවයක් සූදානම් කළා. ඔන්න දුවේ පුතේ නපුරු රැජින මේ බව දැනගත්තා. කාටත් හොරෙන් මෙස් වලාගෙන විවාහ උත්සවයට සහභාගී වුණා. ඔන්න ඉතින් මේ වතාවේ නම් කුමාරයයි ස්නෝ වයිට් කුමරියයි නපුරු රැජින අඳුනගත්තා. කුමාරයා ඇයව අල්ලලා ඇයට නිසි දඬුවම් දුන්නා. ඊට පස්සේ නපුරු රැජින මිය ගියා. දැක්ක නේද දුවේ පුතේ? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නිසා නපුරු රැජින මිය ගිය හැටි. ස්නෝ වයිට් කුමරියගේ කරුණාව සහ ගුණයහපත්කම නිසා ඇය හුඟක් සතුටින් කුමාරයාත් එක්ක ජීවත් වුණා. එහෙනම් ඉතින් මගේ දූලා පුතාලට තවත් ලස්සන කතාවක් අරගෙන නැන්ද ආයමත් එනකම් ඔයාලට සුබ දවසක්.